ඔයා හිතන්නේ ඔයාගේ ඩේලි හැබිට්ස් ඔයාට හානි කර නෑ කියලාද? බලන්න මෙන්න මේ හැබිට්ස් ඔයාටත් තියනවද කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ කොහේ ඉඳන්ද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා කවදම හරි ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරලා තියනවද? ඔයා නොහිතුවට ඔයා බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරන එකෙන් ඔයාගේ පරිවෘත්තීය ක්‍රියාවලිය එහෙමත් නැත්නම් ඔයා ගන්න ආහාර ශරීරයට අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය ස්ලෝ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ආහාර රුචිය වැඩි වෙන්න පුළුවන්. අන්න එතනදි නෙගටිව් පොයින්ට් එකක් විදිහට ඔයාගේ ආහාර රුචිය වැඩි වෙද්දී ඔයාගේ බර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට තියෙන heart disease ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙන්නත් මෙන්න මේ කියන කාරණා හේතු සාධක වෙන්න පුළුවන්. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරලා තියනවා නම් හරි ඔයා දිගින් දිගටම ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරනවා නම් ඔයා දවස් 30ම ෆෝන් එකේද එහෙමත් නැත්නම් ලැප් එකක් ඩෙස්ක්ටොප් එකක් ඉස්සරහද ඔයා ගොඩක් ටීවී බලන්න හුරු වෙච්ච කෙනෙක්ද? ඔයා දන්නවද මෙන්න මේ පුරුදු ඔයාගේ නිින්දට බාධාවක් කියලා. ඒ වගේම ඔයාගේ ස්ට්‍රෙස් එක වැඩි වෙන්න මේවා හේතු වෙන්න පුළුවන්. ඔයා කවදම හරි 20-20-20 රූල් එක try කරලා තියෙනවද? මොකක්ද මේ 20-20 රූල් කියන්නේ? හරි 20-20-20 රූල් කියලා කියන්නේ ඔය සෑම විනාඩි 20කට සැරයක්ම අඩි 20ක් දුර තප්පර 20ක කාලයක් බලාගෙන ඉඳලා ඔයාගේ ඇස් වලට පුංචි බ්‍රේක් එකක් දෙන එක. ඉතින් ඔයා try කරලා බලන්න. ඔයා කවදම හරි මේක try කරලා තියනවා නම් මට comment එකක් දාගෙන යන්න. ඔයා රාත් ටීවී බලද්දි එහෙමත් නැත්නම් මූවී එකක් බලද්දි චිප්ස් ස්නැක් එකක් වගේ ගන්න පුරුදු වෙලා තියෙනවද? අන්න එහෙම පුරුදු වෙච්ච කෙනෙක් නම් ඔයාට ඇසිඩ් රිෆ්ලක්ස්. ඒ කියන්නේ අපි කියන්නේ අයියෝ මගේ උගුරට එනවා දැවිල්ලයි කියලා. අන්න ඒ වගේ අවස්ථාවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ඔයා ගන්න ආහාර හරියට දිරවන්නේ නැති වෙනවා. එතකොට ඔයාගේ බර වැඩි වෙන එක ඉබේටම සිද්ධ වෙනවා. ඉතින් මන්නම් කියන්නේ නිදා ගන්න අඩුම තරමේ පැය 3කටවත් කලින් ඔයාගේ රාත්‍රී ආහාරය ගන්න ඕන කියලා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයා රැට කද්දි කීය වෙනවද කියලා. ඔයා දවස් 30ම ඉඳගෙන ඉන්න කෙනෙක්ද? මෙන්න මේක work from home කරන ඔයාට. ඔයා දන්නවද? ඔයා දවස් 30ම ඉඳගෙන වැඩ කරද්දි ඔයාගේ blood circulation එක slow වෙනවා කියලා. ඒ වගේම ඔයාගේ heart disease ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. ඉතින් චුට්ටක් නැගිටින්න ඇඟපතේ හිරි අරගෙන හැම පැයකට සැරයක්ම චුට්ටක් ඇවිදින්න අමතක කරන්න එපා. ඔයා දන්නවද? ඔයා කරන චූටි දේවල් වලින් ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාටත් ඕනිද ඔයාගේ මේ bad habits වලින් මිදෙන්න? ඉතින් ඒක කරන්න පුළුවන් නම් ඔයාටම විතරයි. ඉතින් මේ වෙනකන් මම එක වීඩියෝ එකේ හිටියනම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.